නගරයක අහස දිහා බලනකොට අපි හැමෝම දකින දෙයක් තමයි මේ හැමතැනම පේන දුඹකර ඉදිවෙමින් පවතින දැවන්ත ගොඩනැගිලි. මේ වගේ ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම අවසන් වෙන්න සමහර විට අවුරුදු ගාණක් යනවා. ඉතින් කවදා හරි හිතලා තියෙනවද ඒ ඉදිකිරීම් සමාගම් තමන්ගේ ලාභය වාර්තා කරන්නේ කොහොමද කියලා? හැමදේම ඉවර වෙනකම්ම බලාගෙන ඉන්නවද? නැත්නම් මේකට වෙන රහස් ක්‍රමයක් තියෙනවද? එන්න අපි අද ඒ ගැන හොයලා බලමු. හරි, මෙන්න ප්‍රශ්නය. හිතන්නකෝ අවුරුදු 3ක් පුරා දිවෙන අහස උසට යන ගොඩනැගිලි ව්‍යාපෘතියක් ගැන. මේක හදන කොන්ට්‍රැක්ට් සමාගම මේකෙන් ලැබෙන ලාභය තමන්ගේ වාර්තාවල පෙන්වන්න ඕන කවදාද? ගිවිසුම අත්සන් කරපු ගමන්ම මුළු ලාභයම වාර්තා කරනවද? නැත්නම් අවුරුදු 3ම ඉවසන් ඉඳලා යතුරු බාර දුන්නට පස්සේද? ඇත්තටම මේ ප්‍රශ්නෙට දෙන උත්තරය තමයි මුළු ඉදිකිරීම් ගිණුම්කරණයම හදවත වෙන්නේ. හොඳයි, අර ප්‍රහේලිකාවට නිල විසඳුමක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතිය, එහෙමත් නැත්නම් LKS 11 කියලා. සරලවම කිව්වොත් මේක තමයි ඉදිකිරීම් කොන්ත්‍රාත්තු සඳහා ගිණුම් තබන ආකාරය පාලනය කරන නීති පොත. මේ ප්‍රමිතියේ ප්‍රධානම අරමුණ, ඒ කියන්නේ මේකේ හදවතම තමයි මේ කියන දේ. ආදායමයි වියදමයි හරියට ගලපන එක. ඒ කියන්නේ මොකද්ද? ව්‍යාපෘතියක් ඉවර වෙනකම්ම ඉඳලා එකපාරටම මෙන්න අපේ ලාභය කියලා පෙන්නනවා වෙනුවට වැඩ සිද්ධ වෙන හැම කාල පරිච්ඡේදයකදීම සමාගමේ සැබෑ මූල්‍ය තත්ත්වය මොකද්ද කියලා පැහැදිලි චිත්‍රයක් දෙන එක. හරි, එහෙනම් මේ නීති රීතිය හරියටම තේරුම් ගන්න අපි මුලින්ම පදනමට යමු. ඒ කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාවිච්චි වෙන ප්‍රධානම ගිවිසුම් වර්ග දෙක මොනවද කියලා අපි බලමු. අපි ආයෙත් අර අහස උසට යන බිල්ඩින් එකේ උදාහරණය ගමුකෝ. ස්ථාවර මිල ගිවිසුමකදී වෙන්නේ කොන්ට්‍රැක්ට් සමාගමයි පාරිභෝගිකයයි මුලදීම එකඟ වෙනවා. හරි, මේ සම්පූර්ණ වැඩේට යන ගාණ මෙච්චරයි කියලා. ඒ ගාණ ෆික්ස්ඩ්. දැන් හිතන්නකෝ වැඩේ භාගයක් යනකොට සිමෙන්ති යකඩ ගණන් අහස උසට නෙන්ගොත්. එතකොට මොකද වෙන්නේ? ඒ පාඩුව සම්පූර්ණයෙන්ම වගේ දරන්න වෙන්නේ කොන්ට්‍රැක්ට් සමාගමට. මොකද මිල කලින්ම ෆික්ස් කරලා ඉවරයිනේ. හරි, මේක අර කලින් එකේ අනිත් පැත්ත. මෙතනදි වෙන්නේ කොන්ත්‍රාත්කාරයාට වැඩේට යන හැම වියදමක්ම, ඒ කියන්නේ සැබෑම වියදම පාරිභෝගිකයා ගෙවනවා. ඊට අමතරව කලින් කතා කරගත්ත ලාභයකුත් දෙනවා. එතකොට මෙතනදි රිස්ක් එක තියෙන්නේ කාටද? වැඩිපුරම පාරිභෝගිකයාට. මොකද වියදම කොච්චර වැඩි වුණත් අන්තිමට ඒ බිල ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයාටම තමයි. ඉතින් මේ දෙක පැත්තකින් තියාලා බලනකොට වෙනස පැහැදිලි නේද? ස්ථාවර මිල ගිවිසුමකදී කොන්ට්‍රැක්ටරුගේ ලාභය රැඳිලා තියෙන්නේ වියදම් කොච්චර දක්ෂ විදිහට පාලනය කරනවද කියන එක මත. වියදම අඩු කරගන්න පුරුවන් නම් ලාභය වැඩි. හැබැයි පිරිවැය සහන ගිවිසුමකදී ලාභය කියන්නේ කලින්ම තීරණය කරපු සහතික කරපු දෙයක්. හරි, ගිවිසුම් වර්ග දෙක ගැන දැන් පැහැදිලිනේ. දැන් අපි යමු LKS 11 ප්‍රමිතියේ හදවතටම. ඒ කියන්නේ ව්‍යාපෘතියක් අවුරුදු ගාණක් යනකොට ඒ කාලය පුරාවටම ආදායමයි ලාභයයි හඳුනා ගන්න පාවිච්චි කරන ප්‍රධානම ක්‍රමවේදය. ඒකට කියනවා සම්පූර්ණ කිරීමේ ප්‍රතිශත ක්‍රමය කියලා. මේකේ තියෙන මූලිකම තර්කය ඇත්තටම හරිම සරලයි. ඒ තමයි වැඩ ඉවර වෙන ප්‍රමාණයට සමානුපාතිකව ආදායමයි ලාභයයි හඳුනා ගන්න ඕනේ කියන එක. හිතන්නකෝ ව්‍යාපෘතියෙන් 30කට ඉවර නම් ඒ අවුරුද්දේදී මුළු ආදායමෙන් සහ බලාපොරොත්තු වෙන ලාභයෙන් 30කට වාර්තා කරනවා එච්චරයි. ඊට මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? හරිම සරල පියවර තුනක් තියෙන්නේ. එක, මුලින්ම මේ මුළු ව්‍යාපෘතියටම කොච්චර ආදායමක් සහ වියදමක් යයිද කියලා හොඳට ඇස්තිමේන්ති කරන්න ඕන. දෙක, ඊළඟට මේ වෙනකොට හරියටම කොච්චර වැඩ ප්‍රමාණයක් ඉවරද කියලා විශ්වාසවන්තව මනින්න ක්‍රමයක් තියෙන්න ඕන. තුන, අන්තිමට අර මැනගත්ත ප්‍රතිශතයට අදාළ ආදායමයි වියදමයි ඒ කාලෙට වාර්තා කරනවා. මෙන්න මේ උදාහරණයෙන් බලන්නකෝ ඒක කොච්චර ලස්සනට වැඩ කරනවද කියලා. පළවෙනි අවුරුද්දේ වැඩ 30ට ප්‍රමාණයක් ඉවරයි. එහෙනම් මුළු ලාභයෙන් 30ට ප්‍රමාණයක් ඒ අවුරුද්දේ වාර්තාවලට යනවා. හරි. දෙවෙනි අවුරුද්ද ඉවර වෙනකොට මුළු වැඩ ප්‍රමාණය 65 භාගයක් වෙලා. ඒ කියන්නේ අලුතින් කරලා තියෙන්නේ 35ක් භාගයක් වැඩ කොටසක්නේ. අන්න ඒ 35 භාගයට අදාළ ලාභය තමයි දෙවෙනි අවුරුද්දේ වාර්තාවට එකතු වෙන්නේ. මේ විදිහට ලාභය එකම තැනකට ගොඩ ගැහෙන්නේ නැතුව ව්‍යාපෘතියේ වැඩ සිද්ධ වෙන කාලය පුරාවටම හරිම සාධාරණව බෙදලා යනවා. හැබැයි ඉතින් අපි හැමෝම දන්නවා සැබෑ ලෝකේ ඉදිකිරීම් ව්‍යාපෘති කියන්නේ හැමතිස්සෙම ප්ලෑන් කරපු විදිහටම යන දේවල් නෙවෙයි කියලා. ප්‍රශ්න එනවා, වෙනස්කම් එනවා. ඉතින් දැන් අපි බලමු මේ ගිණුම් කරන ප්‍රමිතිය ඒ වගේ අවිනිශ්චිත සංකීර්ණ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා. හිතන්නකෝ කොන්ත්‍රාත්තුවක ආදායම කියන්නේ ගලක කොටපු දෙයක් නෙවෙයි. ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. සමහර විට පාරිභෝගිකයා කියන්න පුරුවන් අනේ මට තව කාමරයක් එකතු කරන්න ඕන කියලා. එතකොට ආදායම වෙනස් වෙනවා.
එහෙම නැත්නම් වැඩේ හිතුවට වඩා ඉක්මනට ඉවර කරොත් ප්‍රසාද දීමනා, ඒ කියන්නේ ඉන්සෙන්ටිව් පේමන්ට්ස් ලැබෙන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක් නිසාම මුලින් හිතාගෙන හිටපු ආදායම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ගණකාධිකාරීන්ට සිද්ධ වෙනවා මේ හැම වෙනසක් ගැනම ඇහැ ගහගෙන ඉන්න. හොනේ. දැන් අපි එනවා මේ ප්‍රමිතිය තියෙන ඊටාම තීරණාත්මක අමාරුම නීතියකට. හිතන්නකෝ මෙහෙම ව්‍යාපෘතියක් කරගෙන යනකොට භාගයක් විතර යද්දි තීරෙනවා හැම මේක ඉවර වෙනකොට ලාභයක් නෙමෙයි ලොකු පාඩුවක් වෙන්නේ කියලා. එතකොට මොකද කරන්නේ? ඒ පාඩුව වෙනකම් බලාගෙන ඉන්නවද? මෙන්න උත්තරේ. LKAS එකලක් කියනවා ව්‍යාපෘතිය පාඩු ලබන බවට පොඩි හරි ඉඟියක් ආවොත් එකෙන් බේරෙන්න බෑ. වැඩ කොච්චර ප්‍රතිශතයක් ඉවරද කියන එක මෙතනදී අදාළම නෑ. බලාපොරොත්තු වෙන සම්පූර්ණ පාඩුවම ඒ දැනගත්ත මොහොතම වියදමක් විදිහට වාර්තා කරන්නම ඕනේ. කිසිම සමාවක් නෑ. ඒක තමයි නීතිය. හරි. දැන් ප්‍රශ්නයක් එන්න පුරුවන් ඇයි මේ තරම් දැඩි සවිස්ත්‍රාත්මක නීති රීති ඕන කියලා. අවසාන වශයෙන් අපි බලමු මේ හැම දෙයකම තියෙන ලොකු වැදගත්කම මොකක්ද කියලා. මේ ගිණුම් කරන නීති සැබෑ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. ආයෝජකයන් සමාගමකට සල්ලි දාන්න කලින් මේ වාර්තා බලනවා. බැංකු රුණයක් දෙන්න කලින් මේ වාර්තා බලනවා. සමාගමේ කළමනාකාරීත්වය පවා තමන්ගේම ව්‍යාපෘති ගැන තීරණ ගන්න මේ තොරතුරු මත. ඉතින් මේ නීති නිසා මේ හැමෝටම සමාගමේ මූල්‍ය වාර්තා ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඒකෙන් ලැබෙන්නේ සමාගමේ ඇත්තම තත්ත්වය ගැන පැහැදිලි චිත්‍රයක්. සරලවම කියනවා නම් මේ සම්පූර්ණ ප්‍රොමෝටර් තියෙන ලොකුම වාසිය තමයි මේක. ප්‍රශ්න තියෙනවා නම් ඒව ව්‍යාපෘතියේ ඉවර වෙනකන් කාපොට්ටේට හංගගෙන ඉන්න බෑ. පාඩුවක් වෙන්න යනවා නම් මේක වහාම එළියට දාන්න ඕන. මේකේ මූල්‍ය විනිවිදභාවය කියන දේ 100%ක්ම වගේ සහතික වෙනවා. ඉතින් මීළඟ වතාවේ නගරයේ අහස දිහා බලනකොට දැවැන්ත දොඹකරක් දැක්කොත් පොඩ්ඩක් හිතන්න. ඒ යකඩ කදන් පිටිපස්සේ තියෙන මූල්‍ය කතාව මොකක් වෙන්න ඇතිද කියලා. මතක තියාගන්න ඒ සමාගමේ වාර්තා සකස් වෙන්නේ අපි අද කතා කරපු මේ නොපෙනෙන ඒත් අතිශය බලවත් නීතිමාලාවට අනුවයි.